අධ්‍යාපනය තුල කරන කාලකන්ණි දේශපාලනයක් මේ රට තුල තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. රට හදන්න නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය තමයි වෙනස් විය යුත්තේ. මේ අධ්‍යාපන ක්‍රම වලට මුල් තැනක් දිය යුතුමයි. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරේ. ඩඩ්ලිට හෝටල් තියෙන හින්දා ඩඩ්ලි මෙහෙම කිව්වා. එහෙම තමයි මේ මීඩියා වැඩ කරන්නේ. මීඩියා වලින් රටක සමාජයක ලෝකයක කරන්න පුළුවන් වෙනස්කම් සියල්ලම අනිත් පැත්තට හරවලා තමයි අපේ රටේ මීඩියා වැඩ කරන්නේ. අපේ කරුණේ පාලකෝත් එහෙමයි විපක්ෂකයාත් එහෙමයි මීඩියාකත් එහෙමයි වැඩ කරන අයත් එහෙමයි ඩඩ්ලි විතරක් හොඳද කියලා මම ආයේ නෑ ඩඩ්ලිත් එහෙමයි උන් එක්ක ඉන්නකොට ඒ ඉන්න විදියට තමයි ඉන්න වෙලා තියෙන්නේ නමුත් අපිට ආයේ මීට වැඩිය වෙන්න දෙයක් නෑ 2022 වෙද්දී මම ව්‍යාපාරිකයෙක් වශයෙන් ගත්ත සමහර තීන්දුව වලට මට අදත් වන්දි ගවන්න වෙලා තියෙනවා සැලසුම් කළා හිතාමතලා තමුන්ගේ වගකීම මේ රට තුල ක්‍රියාත්මක නොකරපු පාලකයෝ කරපු මේ ක්‍රියාව පිළිබඳ අද රටක් වශයෙන් ජාතියක් වශයෙන් මේ දරුවන් සහ අපේ ජාතිය විඳින දුක පිළිබඳ දරුවනේ මේ රට පාලනය කරපුන් එක මට තියෙන මාර වෛරයක්. මට බය වෙන්න දෙයක්වත් නෑ මම බයත් නෑ මට බය නෑ කියන්නේ මේ චණ්ඩිකමකට නෙවෙයි. අනිත් මිනිසුන් හා සංසන්දනය කරපුවම මම මේ රට වෙනුවෙන් මහත් වගකීමක් සිද්ධ කරපු කෙනෙක්. මටත් එක වෙලාවකට මට මේ ඔක්කොම එපා වෙන වෙලාවල් තියෙනවා. නමුත් ආපහු හිතෙනවා මේ කොවත් යන කාලකන්ණියෙක් කරපු වැඩකට ඇයි අපි එහෙම මානසික වැටෙන්නේ? උන්ට ඕන දෙයක් කරගන්න කියලා අපේ වැඩේ අපි කරගෙන මේ රට අපි දියුණු කරමු කියන මතයට මමත් ආපහු හිතා දාන්න එකඟ වෙනවා. එදා සහ අද මෙරට ඒ පාලකයන් අපි තෝරගෙන තියෙන්නේ මැතිවරණක දේශපාලන ක්‍රමයක් තුල. මේ ක්‍රමය තුල අපිට අත්තුන ඉරණම අත්‍යම ඛේද ජනකයි. රටක ස්ථාවර දේශපාලන වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ස්ථාවර රජයක් තිබිය යුතුයි. ඒ ස්ථාවරකම් යාලා මයින්ව 6න් 5 3න් 2 මට ඉතින් අර යුව ඥානයක් දෙන වචන මම ටිකක් ඒවනේ මම පාලනය කරගන්නවා ඒ සියල්ලම දීලා අන්තිමට අපිට ලෙඩකට බොන බේට් ටික ගන්න බැරි වෙන්න කෙලපු එක තමයි කරේ. මට අයියා විශේෂයෙන් කිව්වා මොකද කතා කරද්දි කෙලියාර මේවා කියන්න එපා. මම අයියට කිව්වා මේක එහෙම නැත්තම් මේ මට කියන්න මේක වැදගත් විදියට කියන්න මේක මේ අඩුම එකෙන් තමයි මම පාවිච්චි කරන්නේ. මුන් එකතු වෙලා අපිට කෙලියා තමයි. දේශපාලන මතභේද අපිට අවශ්‍ය නැහැ අපේ ජීවත් වීමට. හැබැයි මේ මිනිස්සු මේක පාලනය වගකීම බාර අරගෙන කරන පිස්සු වල රිසල්ට් එක එන්නේ අපිට. ඒක නිසා අපි ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩු බලය රැක ගන්න කරන උත්සාහයට වැඩි උත්සාහ කරනවා විපක්ෂයේ ඉන්න අය බලය ලබා ගන්න. ඉතාමත් නරක විදියට ඔයාලගේ අපේ අනාගතය ගැන කල්පනා නොකරන විපක්ෂයක් මේ රටේ. නිතරම මේ ආණ්ඩුව දෙසැම්බර් වැටෙනවා මේක අප්‍රේල් වැටුණ දවසක අපි ඒක බලාගමු. වැටෙන්න ඉස්සෙල්ලා වට්ටවන්න හදනු අපගේ මේ මනසට කරන හානියට තොපි වැටෙනවා මිසක් අපි වැටෙන්නේ නැහැ කියන හැඟීම තියාගෙන අපි ඒවට කටයුත්තට අපේ ජීවිත අභියෝගයට අපි මුහුණ දිය යුතුමයි.